හරි. ඉතින් ඊළඟට පොඩ්ඩක් පැටර්න් ගැන ඉගෙන ගමු. ඉලස්ට්‍රේටර් වලම පැටර්න් පාඩම් යනවා කියලා. හරි. ගොඩක් වෙලාවට අපි ඉලස්ට්‍රේටර් වගේ software use කරනවානේ පැටර්න් ඩිසයින් වලට. right? අපිට ලස්සන පැටර්න් එකක් හදාගන්න මේ වගේ වැඩකට අපිට ඉලස්ට්‍රේටර් ඇත්තටම හොඳම software එකක් තමයි පැටර්න් ඩිසයිනින් වලට. හරි. එතකොට පැටර්න් හදද්දී අපි කරන දෙයක් තමයි මොකක් හරි එක ෂේප් එකක් එක පැටර්න් එකක් අපිට ගන්න සිම්බල් වලින් අපිට යම් ලක්ෂයකට තමයි අපිට අපිට අපි පැටර්න් කරා වෙනවා. right. හරි. එතකොට අපි පැටර්න් කියන්නේ මොනවද කියලා බලමුකෝ. ඒ කියන්නේ මොකක් හරි එකම ෂේප් එකක් එකම හෝ මල්ටිපල් ෂේප් එකක් ගොඩක් වෙලාවට හැම තැනකම රිපීට් වෙන දෙයක්. හරි. පැටර්න් කියන දේ ගොඩක් වෙලාවට ඩිසයිනින් වලදී වැඩිපුර නැත්නම් අපේ ආර්ට් වර්ක් එක ලස්සන කරගන්න එහෙම නැත්නම් ෆැෂන් ඩිසයිනින් පැත්තට ගියාම පැටර්න් කියන එක ගොඩාක් දුරට යූස් වෙනවා. හරි. අත්‍යවශ්‍යම වෙන දෙයක්. මොකද ක්ලෝතින් ඩිසයින් වලට පැටර්න් කියන එක අනිවාර්යයෙන්ම දැනගෙන තිබිය යුතු දෙයක් හා දැනුම අත්‍යවශ්‍ය වෙනවා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් පැටර්න් ඔය ක්ලෝතින් වල නැත්නම් ෆැෂන් ඩිසයින් වලදී පැටර්න් ඩිසයින් කරද්දී අපිට Photoshop හරහා පැටර්න් ඩිසයිනින් සිස්ටම් එකක් තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. එහෙම කරලා හරියන්නේ නැහැ. අපිට වෙක්ටර් ෆෝමැට් එකක් නැත්නම් හයි ක්වොලිටි ෆෝමැට් එකක් තමයි දෙන්නේ. මොකද ඕවා ස්ක්‍රීන් ප්‍රින්ටින් ටයිප් යන හින්දා ගොඩක් වෙලාවට පැටර්න් ඩිසයින් වගේ හයි එන්ඩ් කරනවා නම් අපි ගොඩක් වෙලාවට වෙක්ටර් ග්‍රැෆික් එකක් විදිහට තමයි දෙන්නේ. හරි. එතකොට එතෙන්දී අපි මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි මොන වගේ පැටර්න් එකක්ද හදාගන්න කියලා. හරි අපි බලමු ඉස්සෙල්ලා සරලව කොටුවක් අරගෙන. right. නම් මේ විදිහට කොටුවක් ගත්තා. මට මේක පැටර්න් එකක් කරගන්න. අපි ඉලස්ට්‍රේටර් වල සාමාන්‍ය කොහොමද ඕක පැටර්න් එකක් විදිහට රිපීට් කරන්නේ? එක්කෝ මම මේක ඕල්ට් එකත් එක්ක ඩ්‍රැග් කරනවා මේ විදිහට. ඊට පස්සේ control D D D press කරගෙන යනවා. ඊට පස්සේ මේ ටිකම සිලෙක්ට් කරනවා. ආයෙ මම මේක මෙන්න මේ විදිහට alt එකයි shift එකයි press කරගෙන drag කරනවා. ඕක control D D D ගහගෙන යනවා. හරි ඔන්න ඔය විදිහට තමයි අපි ගොඩක් වෙලාට repeat කරන්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් pattern design වලදී අපිට මෙච්චර වදවිය යුතු දෙයක් නැහැ. මොකද අපිට ඒ option එක Illustrator වල දීලා තියෙන නිසා. අපිට කරන්න තියෙන්නේ මුලින්ම Windows ගිහිල්ලා pattern option කියන window එක ගන්න. Windows ගියා pattern option එකට ගියා. හරි. මෙතෙන්දි මට මම ගන්නපු මම මෙතෙන්දි ස්ක්වයර් එකක් විතරයි මම මේක අවුට්ලයින් එක නම් කරන්න ඕන අපි පොඩි පිළිපල එකක් දෙන්න නිසා. මේක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන බර්ගර් මෙනු එකෙන් make pattern කියන option එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ අපිට මැසේජ් එකක් දෙනවා the new pattern has been added to the Swatches library. එතකොට pattern ටික අපිට කොහෙටද add වෙන්නේ Swatches library එකට. අපේ දැන් pattern එක මේ විදිහට තියෙනවා. ඔකට කලින් නිකන් අපි අලුත් window එකට ගිහිල්ලා අලුත් document එකකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ Swatches window එකේ සමහරක් පොඩි පොඩි patterns අපිට බලා ගන්න පුළුවන්. අපි මේ වගේ square එකක් හරි මොකක් හරි shape එකක් ඇඳලා මේ pattern එක fill කරා නම් අපිට මේ pattern එක ඔය විදිහට දාගන්න පුළුවන්. මෙන්න මෙතනින් drop down එකෙන් ගියා නම් open Swatches library මෙන්න මෙතන තියෙන pattern library එකක්. basic graphic ඊට අමතරව decorative nature ඔය වගේ default එන pattern library එකක් තියෙනවා. අපිට ඕන නම් අපේ වැඩවලට මේවා වුණත් use කරන්න පුළුවන් මේ විදිහට. නමුත් ඊට වඩා හොඳයි අපේම pattern එකක් අපි design කරගන්න එක.
හරි එතකොට මතක තියාගන්න pattern එක කියලා plate වල තියෙන්නේ Sochas library. එතකොට අපි අලුතෙන් design එකක් නැත්නම් pattern එකක් define කරනවා නම් ඒක මුලින්ම add වෙන්නේ Sochas library එකට මේකේ. හරි. right මම ආය මුලින් ඉඳන් පටන් ගන්නවා. ඒ මම මේ pattern එකක් delete කරනවා. හරි. මෙයාව සිලෙක්ට් කරා මම මොකද කරේ Windows ගිහිල්ලා pattern library එක ගත්තා pattern option එක drop down එක ක්ලික් කරා make pattern මෙතන message එකක් දෙනවා okay ඊට පස්සේ අපිට දෙනවා මෙන්න මේ වගේ preview එක හරි උඩින් ඕක කට්ටියට බලා ගන්න පුළුවන් මේ විදිහට පොඩි අර අපි group කරපු file එකක් ඇතුළත double click කරපුවාම ගියාම තියෙන්නේ අන්න ඒ විදිහේ option එකක් ඊට අමතරව අපේ මේ pattern option එක දැන් activate වෙලා තියෙනවා. අපිට pattern එකට name එකක් දෙන්න පුළුවන්. මම මේකට දෙන්නම් නිකන් spa pattern කියලා. right. ඊට පස්සේ අපිට මෙයාට කියන්න පුළුවන් මේ pattern එක කොහොමද හැදෙන්න ඕනේ කියලා. දැන් මෙයා default අරන් තියෙන්නේ tile එකක් විදිහට ලස්සනට ඔය විදිහට අරන් තියෙනවා. නමුත් මෙතන tile type එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඕනම් brick by row අර gadol බැම්මක් බඳින විදිහට එකින් එක ඔය විදිහට එක උඩ එක එන විදිහට අපිට හදන්න පුළුවන්. එහෙම නැත්නම් brick by column. ඒකෙම අනිත් පැත්තට හරස් අතට එන විදිහට අපිට හදා ගන්න පුළුවන්. දැන් ඔකට වෙන ලස්සන pattern එකක් නිකන් ඇවිත් තියෙනවා. ඊට අමතරව තියෙනවා hex by column. hexagon එකක් විදිහට arrange වෙන විදිහට. ඊට පස්සේ hex by row. ඔය විදිහට අපිට කැමති pattern type එකක් මෙතනින් select කරගන්න පුළුවන්. හරි. මෙතන සමහරක් ඒවාට මේ brick offset එක දීලා තියෙනවා අපිට කියන්න පුළුවන් gadol එකක් අතරද මේක තියෙන්නේ කියලා නැත්නම් දෙකක් අතර තුනෙන් එකක් ඒ වගේ option ටිකක් තියෙනවා ගොඩක් වෙලාවට අපි use කරන්නේ half ඒ කියන්නේ gadol දෙකක් අතරේ ඒකට උඩින් එකක් එහෙම නැත්නම් දෙකක් අතරේ දෙකක් ඔය විදිහට ඊට පස්සේ අපිට මෙතන adjustment එකක් දීලා තියෙනවා width එකයි height එකයි හදන්න අපි මේ විදිහට width එක අඩු කරොත් එහෙම මේ width එකේ තියෙන මේ gap එක අඩු කරගන්න පුළුවන්. අපිට මේ දෙක වෙන වෙනම adjust කරන්න පුළුවන් link එක unlink කරලා ඔය විදිහට හරි ඔය විදිහට adjust කරන්න පුළුවන් manually. ඊට පස්සේ අපිට තියෙනවා size style art කියලා එකක් option එකක්. ඒකෙත් අපිට spacing ඔය විදිහට හදා ගන්න පුළුවන්. හරි මේක ඇත්තටම තනි කලර් එක තියෙන හින්දා pattern එක සමහරක් විතර පේන්නේ නැති වෙයි. මේවා දේවල් හදන්න කරන්නේ. right මේක අපිට highlight වෙන්නේ අපේ main color එක. මේ colors අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කිසිවක් නැහැ. නමුත් දැන් අපේ තියෙන්නේ same color එකකින් හින්දා එකම color එකෙන් තමයි පෙන්වන්නේ. ඔය විදිහට අපිට කියන්න පුළුවන් ඊට පස්සේ මේ overlap වෙන ඒවා කොහොමද අපිට overlap වෙන්න ඕනේ කියලා උදාහරණයක් ඇටියට අපි මෙහෙම වැඩ කරමු. අපිට මේකට blending mode එකක් දෙන්නකෝ. නැත්නම් එකම කලර් එකේ තියෙදි ඕවර්ලැප් වෙන්නේ නැත්නම් අපිට මේක ඇතුළේදීම අපේ මේ ෂේප්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ උදාහරණයක් ඇටියට මේක මේ විදිහට කර්ව් කරොත් එහෙම අපේ පැටර්න් එකත් ඒ විදිහට කර්ව් වෙනවා. right ඊට පස්සේ අපි ඕනනම් මේකේ තව කොපියක් ගන්නකො මම කරන්නේ මේ මගේ හදපු පැටර්න් එක alt එකත් එක්ක ප්‍රෙස් කරලා මෙන්න මෙහෙම මේ කුඩින්න කියලා මේකට දෙනවා වෙන කලර් එක. ඔන්නයි. එතකොට දැන් මෙතෙන්දි පේනවා ඕවර්ලැප් එකක් මේක උඩින් මේක ඕවර්ලැප් වෙලා තියෙනවා. මේක ඕවර්ලැප් වෙන්න ඕනේ කොහොමද කියලා මෙතනින් කියන්න පුළුවන්. හරි. මේක තියෙන්නේ අපේ ප්‍රීවිව් එක දැන් මෙතෙන්දි 5ක්. කැලි 5 ප්‍රීවිව් එකක් පෙන්වන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය නිකන් ප්‍රීවිව් එකට විතරයි මේක වෙන්නේ. එතකොට මේ වටේ තියෙන ඒවා අපිට කොහොමද පේන්න ඕනේ කියලා දැනට ඩිෆෝල්ට් අපිට පෙන්වන්නේ 60% ඩිම් වෙලා. අපිට ඕන මේක ඩිම් වෙන්නේ නැතුව 100% කොහොමද පැටර්න් එක පේන්නේ විදිහට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණය ඒ විදිහට ලින්ක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපේ ආර්ට් බෝඩ් එකේ නැත්නම් මේ පැටර්න් එකේ ඒජස් පෙන්වන්න කියලා දාන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒකලා ඔන්න ඔය විදිහට අපේ අවශ්‍ය විදිහට පැටර්න් එක හදාගෙන කියලා ඒකලා මේක done දුන්නොත් මේක උඩම සේව් වෙනවා නැත්නම් අපි දැන් මෙතන changes වගේක් කරානේ colors වෙනස් කරා
ඩුප්ලිකේට් එකක් ගත්තා කලර්ස් දෙකක් දැම්මා අපිට මේක අලුත් එකක් විදිහට සේව් කරන්න පුළුවන්. සේව් කොපි දුන්නා නම් අපි කියන්න පුළුවන් මෙන්න මේකට මොකක් හරි නමක් අපි දාමු ටූ කලර් කියලා. අපි අර ඩිෆෝල්ට් හැදුණු පැටර්න් එකට අමතරව අලුත් පැටර්න් එකක් විදිහට මේ විදිහට සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට done කරලා මේක දැන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ පැටර්න් එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඕනම shape එකක් ඇඳලා අපිට මේ පැටර්න් එක මේකේ fill කරන්න පුළුවන්. හරි ඕනම shape එකට අපි හදපු පැටර්න් එක apply කරන්න fill කරන්න පුළුවන්. අපි හිතමු මේ document එක පුරාම අපිට ඕනේ කියලා select කරලා මොන ඔය විදිහට pattern එක fill කරන්න පුළුවන්. හරි. අපි තව pattern ටිකක් design කරමු. ඊට අමතරව මම මේකේ පොඩි තව දෙයක් කියලා දෙන්නම්. දැන් මෙතන අපිට හිතමුකෝ මේ pattern එකේ size එක පොඩ්ඩක් අපිට පොඩි කරගන්න ඕනේ කියලා. දැන් අපිට මෙතනදී apply වෙන්නේ නැත්නම් පේන්නේ අපි හදපු size එකේම pattern එකනේ. මේක දැන් අපි මොකද්ද අපේ ස්ක්වයර් එක නැත්නම් අපේ දැන්දපු shape එක ලොකු පොඩි කරාට අපේ pattern එක ලොකු පොඩි වෙන්නේ නැහැ. pattern එකෙන් වෙන්නේ අපි මේ ප්‍රමාණය නැත්නම් shape එකේ ප්‍රමාණය විශාලයන කරන්න ඒ pattern එක repeat වීගෙන යනවා විදිහට. අපි කොච්චර දුරට ඇඳලා මෙයා මේ pattern එක repeat කරනවා. ඒකනේ pattern එකකින් වෙන්නත් ඕනේ. නමුත් යම් හේතුවකට මොකක් හරි දෙයකට අපිට මේ pattern එක ලොකු වැඩි අපිට මේක පොඩ්ඩක් පොඩි කරන්න. ඔතනදී කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි pattern එක උඩ double click කරලා අපිට adjustment කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ pattern එක ආයෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන එක. නමුත් ඊට වඩා අපිට ලේසි අපිට කරන්න පුළුවන් Windows ගිහිල්ලා අපි යනවා transform window එකට. හරි transform window එක. මේකෙන්නේ ගොඩක් වෙලාවට අපේ sizes අනම්මනම් adjust කරන්නේ හැමෝම දන්නවනේ. මම මේකේ දලා ගන්නවා. හරි. එතකොට අපි මෙතනින් width එකයි height එකයි වැඩි කරද්දී අපේ shape එකේ width එකයි height එකයි වැඩි වෙනවා. හරි. ඊට අමතරව අපි මේ shape ගැන කතා කරද්දී ඔක අපිට මතක ඇති මේවා ගැන අපි කතා කරා. මම දැන් මේව කරන්න යන්නේ. නමුත් මෙතෙන්දී අපි වෙන්නේ shape එක adjust කරද්දී shape එකේ size එක automatically අපි දෙන size එකට අට වැඩි වෙලා pattern එක repeat වෙනවා. නමුත් අපිට මෙතෙන්දී දැන් මම කිව්ව විදිහට ඕනේ අපේ pattern එක repeat කරන්න මේ pattern එකේ size එක adjust කරන්නනේ. එතකොට මට මෙතන කියන්න පුළුවන් මේ burger menu එකට ගිහිල්ලා මෙතන අපේ default select වෙලා තියෙන්නේ transform object only කියන එක. එතකොට අපි අඳපු object එක තමයි මෙතෙන්දී adjust වෙන්නේ. හරි? නමුත් මට මෙතෙන්දී pattern එක adjust කරන්න ඕන නම් මේ transform object only එක වෙනුවට මට කියන්න පුළුවන් transform pattern only කියන. හරි? එතකොට අපි මේක adjust කරද්දී ඔය කට්ටියට පේනවා මෙන්න මේ විදිහට මගේ pattern එක තමයි adjust වෙන්නේ. pattern එක ලොක් කරගන්න ඕන නම් ඔය විදිහට. හරි pattern එක පොඩි කරන්න ඕන නම් ඔය විදිහට අපිට pattern එක define කරන්න. අපිට ඕන නම් මේ විදිහට pattern එක හදලා ඊට පස්සේ අපි shape එක ලොකු කරද්දී මේ proportionate එකම තියාගෙන pattern එකයි shape එකයි දෙකම ලොකු කරගන්න නැත්නම් විශාලණය කරගන්න මට මෙතනින් කියන්න පුළුවන් drop down එකෙන් transform both කියලා. එතකොට මම මේක මෙහෙම ලොකු පොඩි කරද්දී ඒ proportionate එකම තියාගෙන එයා pattern එකත් adjust කරනවා. හරි. එහෙම නැත්නම් මට ඕනේ මේක මේ ගාන තියලා pattern එක ආය shape එක ලොකු වෙද්දී repeat කරන්න නම් මට කියන්න පුළුවන් transform object only. එතකොට මම shape එක ලොකු කරද්දී එයා pattern එක ඔය ගානටම repeat වෙනවා. හරි. ඒක වැදගත් දෙයක් කටිය මතක තියාගන්න. එතකොට pattern එකක් අපි ආය repeat කරනවා නම් දැන් මම මේකේ default කියන එක මේ විදිහට apply කරන්න. මට මේ pattern size එක පොඩි වැඩි ටිකක් ලොකු කරගන්න ඕන නම් මට මෙතන transform window එක Windows එකෙන් අරගෙන මෙතන මට කියන්න පුළුවන් transform pattern only කියලා. ඒක කළා මේ value adjust කරද්දී අපිට pattern එක ලොකු පොඩි කරගන්න පුළුවන් repeat වෙන විදිහට. හරි. හරි. right. ඒ ටික පැහැදිලිද? දැන් අපි පොඩ්ඩක් වෙන වෙන pattern ටිකක් නිකන් try එකක් දෙමු හදන්න. හරි අපි අර blending එකක් කරානේ නේ. blending වල ටිකක් කරානේ. අපි නිකන් හදමු
බිඳුව එකක් මම මේකට නිකන් ග්‍රේඩියන්ට් එකක් දාන්න. මම අවුට්ලයින් එකට දාන්න මේ ග්‍රේඩියන්ට් එක. හරි ඊට පස්සේ මම තව නිකන් මොකක් හරි සංකල්පයකට අපි දාමු gradient එක. right මම මේ දෙක සිලෙක්ට් කරා. මම ගත්තා අපේ blending tool එක. ඩබල් ක්ලික් කරා blending tool එක උඩ. මම කියනවා specific steps කියලා මේ විදිහට blend කරනවා. right හරි මට මෙන්න මේක pattern එකක් කරගන්න ඕනේ. යනවා window pattern option එක pattern. ඊට පස්සේ අපිට අවශ්‍ය pattern option එක ඔය විදිහට හදා ගන්න පුළුවන්. මම මෙතෙන්දී මගේ blending එකේ changes උනත් කරන්න set කරන පොළාවි කරමු. හරි මෙතන ඇත්තටම මේ blending එකේ option එක find වෙනවා. මම යාළුවා දෙයට මෙතෙන්දී මට වෙනස් කරන්න පුළුවන්. kita bakal boleh ya. Hanya ini pilih tetap itu. So just slide with hari ini kita barang. Tapi Rina nikang langsung nekap langsung hari kemarin apa itu mungkin.
මොකක්ද තව පාඩමක් තියෙනවා මම ඒක නෝමල් එකෙන් මම රොටේෂන් එක දැම්මා රොටේට් කී එක ගත්තා රොටේට් පොයින්ට් එක මෙන්න මෙතනට දුන්නා මම ඒකත් එක්ක වැඩියක් දුන්නා කන්ට්‍රෝල් D ඊට පස්සේ වුණා එයාට අපි නිකන් බ්ලෙන්ඩින් එකක් දීලා බලනවා ඊට පස්සේ අපි නිකන් දාන්නේ බලන් සිම්බල් වලින් මොනාරි ගන්න ඕනේ කියලා. ඊට පස්සේ යනවා. ඒ මම නිකන් හිතේ මට මේක පැටර්න් එකක් පිළියෙල කරගන්න ඕනේ කියලා. සිලෙක්ට් කරා Windows pattern option pattern මම මේ විදිහට කරා done මේක දැන් ඕනේ නැහැ. මම දිනා rectangle එකක් එකලා මම කියනවා මගේ pattern එක fill කරනවා. දැන් pattern එකේ ටිකක් size එක ලොකු වැඩි වගේ මට යන්න පුළුවන් transform window එකට transform pattern only pattern එකේ size එක වැඩියට පොඩි කරන්න. අපිට මේ pattern එකේම ආය මොනවා හරි adjustment තියනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක උඩ double click කරා. මේ main pattern එක select කරා. ඒ කැමති update එකක් මේකේ කරන්න ඕනේ. ඒකලා done කරපුවා මේ pattern එක අපේ random එකෙන් වල update වෙනවා automatic. right. කටියට පැහැදිලිද ඒක? තව example එකක් කරමුද කොහොමද?
මොකද කියන්නේ for example එකක් කරනවා. මොකද මම අද මේ වීඩියෝ පාඩම් පටන් ගන්න මොකද අපිට ඇත්තටම ටයිම් නැති මේ වීඩියෝ පාඩම් පටන් ගෙන දිගට කරගෙන යන්න මගදී නවත්වනවට වඩා මෙහින්ද අපි පැටර්න් එකෙන් අයින් කරනවා. අපි තව පැටර්න් එකක් ගන්නවා. අපි මෙහෙම වැඩ කරනවා. අපි නිකන් බලමු ටිකක් අද කරපු පාඩම් වලින්ම කරන්න. හරි මම මෙහෙම වැඩ කරන්නම්කො මම මේක කොපි මේජ් කරා මේක ගෙනාවා. හරි මම මෙයාව පොඩ්ඩක් ට්‍රේස් කරලා ගන්න. මම යනවා Windows trace express කියලා දෙන්නේ අපි trace අපි බලමු මෙතන තියෙන ස්කීමා පේපර් trace එක දීලා හරි ඊට පස්සේ ඇඩ්වාන්ස් එකට ගියා මම කියනවා මෙන්න මේ කලර් එක ඉක්මොත් ගන්න. මට ඒ කලර් එක ඕනේ මේක බෑග්ග්‍රවුන්ඩ් එක. පොඩ්ඩක් සිම්ප්ලිෆයි කරා ටික පොඩ්ඩක් වැඩි කරමු. කරමු හරි මේ වැඩේ හරි ඊට පස්සේ මම යාව එක්ස්පෑන්ඩ් කරා. අපි දැන් ඕනේ මෙන්න මේ තියෙන අලු පාට වෙනුවට වෙන කලර් එකක් දෙන්න. මම ඩිරෙක්ට් සිලෙක්ෂන් එක අරගෙන එක අලු පාටක් සිලෙක්ට් කරනවා. මේකල මම කියනවා සිලෙක්ට් සේම් ඒ කියන්නේ සමාන කලර් එකේ තියෙන ටී කලර් ඔක්කොම සිලෙක්ට් කරනවා. මේකල මම ඒකට දෙනවා කලර් එකක්. හරි හරි මම දැන් මෙයාව ඕනේ පැටර්න් එකක් කරන්න. Windows pattern option make a pattern අපිට පුළුවන් මම අපිට දෙන්න පුළුවන් hex by row ඉතින් තමයි grid එක මම ඒක ගන්න කියලා හැන්දා මේක ඇප්ලයි මේක අර මේ ඉෂුව එක එනවා මොකද ඒ කෝනස් වල අපිට හරියට ජොයින්ට් වෙන්නේ නැතිඳ ඒක ඒවා පොඩ්ඩක් බලලා හදාගන්න. තව එකක් කරමු ඊට පස්සේ අපි යන්න Photoshop pattern එකට අපි නිකන් ඒක වෙනස් කරන්නේ නම් දෙකක් ගන්න. ගත්තා. කටි මතක තියාගන්න ගොඩක් වෙලාවට මේ පැටර්න් එකත් අපිට සේව් වෙන්නේ ඇත්තටම ඒ මොකද්ද අපේ ෆයිල් එකේ විතරයි. හරි? ඒ කියන්නේ අපි ඕපන් කරලා තියෙන ෆයිල් එකේ හදන පැටර්න් ටික ඒ සොජස් ලයිබ්‍රරි එකේ විතරයි සේව් වෙන්නේ වෙන අලුත් එකක් ගත්තට එන්නේ නැහැ. අපිට එහෙම කරනවා නම් අපිට කරන්න තියෙනවා මේ පැටර්න් එක සේව් ලයිබ්‍රරි එකක් විදිහට සේව් කරලා මේක ආය අලුත් එකට ඉම්පෝට් කරගන්න පුළුවන්. හරි? right මම මෙතනට pattern option මේක pattern මේක බලනවා මම යාපා පොඩ්ඩක් modify කරන්න පුළුවන් modify දාලා
tanpa pattern එක දාන්න. ඒකට මම අර කිව්වා වගේ මේ pattern එක මගේ මේකේ නෑ. අපිට මේකට export import කරගන්න ඕන නම් මම මුලින්ම කරන්න ඕනේ save library. හරි. save කරා. ඊට පස්සේ අපිට අනිත් අවශ්‍ය එකට open source library අර library ගියා. pattern file එක import කරගන්න. හ්ම්. හරි මම මේක දාන්නම් වෙන folder එකකට colorful folder. pattern ඉස්සරහට අපිට නැත්තම් සරලව මෙන්න මේ fill කරපු එකක් copy කරලා අලුත් document එකේ paste කරපු ගමන් ඒ pattern එක automatically add වෙනවා. හරි එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් මේක අපිට export කරන්න වෙන්නේ AI කියන්නේ save suggest library as a AI දීලා බලමු අපි. අපිට නැත්තම් මෙන්න මේ පාත් එකේ සේව් කරත් අපිට ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසි අපිට අපේ ඒක තැනම කරන දැන් තරම් බලමු. right එතකොට හරි. ඒක තමයි විදියට pattern library එක ගෙන්නන්න. අපිට තියාගන්න save කරන්න export කරන්න නැත්නම් save කරන්න ASC file එක නෙමෙයි ASC file එක save කරලා sources ටික විතරයි export වෙන්නේ. pattern ටිකත් එක්ක export වෙන්න ඕන library as AI කියන එක use කරන්න. හරි ඒකල import කරද්දී මේ file එක import කරා නම් අපිට අපේ pattern library එකත් එක්කම ගෙන්න ගන්න පුළුවන් අලුත් document එක. right පැහැදිලිද කට්ටියට? කට්ටිය try කරන්න pattern designing කියන එකත් ගොඩක් කට්ටිය වැඩි දන්නේ නැති වැඩි කරන්නේ නැති ටිකක් demand එකක් තියෙන ඒකේ එකක්. ගොඩක් වෙලාවට ඕක අපිට ඕන වෙනවා branding කියන පැත්තට ගියාම ඔය කට්ටිය අහලා ඇති brand pattern කියලා දෙයක් තියෙනවා. ඉස්සරල example එකක් බලමු. branding ඒ කියන්නේ ගොඩක් වෙලාවට company වල ඒ කට්ටියගේ දේවල් වලට use කරන patterns තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට හදන්නේ logo එක base කරගෙන logo එකේ එකත් එක්ක එන symbol use කරලා කරන pattern system එකක්.
වෙන මේ වගේ මේක ලෝගෝ එක යූස් කරලා ඒකත් එකේ ස්ටේෂනරිස් වලට පැටර්න් වලට මෙලි ටෝන් එක වෙනවා. හරි. ගොඩක් වෙලාට මේ වගේ පැකේජින් මේ බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් කරද්දී අපි යූස් කරනවා මේ සිස්ටම් එක. ඒ කියන්නේ ලෝගෝ එකේ තියෙන සිම්බල් එක බේස් කරගෙන ඒක පැටර්න් එකක් විදිහට ජෙනරේට් කරලා ඒ කම්පැනි වල එක්කෝ බිස්නස් කාඩ් වලට, ලෙටර් හෙඩ් වලට, එහෙම නැත්නම් පැකේජින් කරනවා. පැකේජින් වලට මේවට යූස් කරන්න පුළුවන්. එහෙනම් ඔකට තවත් වෙලාවට දැක්ලා ඇති අර මොන හරි කම්පැනි වල ප්‍රසන්ටේෂන් වගේ කරද්දී බෑක්ඩ්‍රොප් එක ගොඩක් වෙලාවට යූස් කරනවා. මේ වගේ වෙලාවට යූස් කරනවා මෙන්න මේ වගේ පැටර්න් ෆයිල්. ඉන්න වගේ පේන පැටර්න් ෆයිල් එක. ඔය වගේ ඩිසයින් කරලා තියාගන්න පුළුවන්. හරි. කටේ නම් ඔක පොඩ්ඩක් try කරන්න. හරි ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් එකක්. ඉලස්ට්‍රේටර් වල තියෙන තවත් වැඩක්. අපි දැන් පොඩ්ඩක් බලමු Photoshop වල තියෙන pattern design පැත්තට. Photoshop වලදී pattern තියෙන පැත්ත පොඩ්ඩක් සමානයි. නමුත් ටිකක් අපිට වැඩිපුර වැඩ ටිකක් කරන්න පුළුවන්. මොකද Photoshop වල අපිට vector කියන දේ නෙමෙයි අපි images එක වැඩ කරන්නේ. එතකොට අර limitation අනම්මනම් පොඩ්ඩක් තියෙන හින්දා අපිට Photoshop වල ටිකක් වැඩිපුර pattern පැත්තට පොඩි පොඩි අවස්ථා දීලා තියෙනවා. අපි මෙහෙම දෙයක් කරමුකෝ. right අපි මතකනේ මේක හැදුවා. හරි. මම කියනවා මම මේ හදපු මම මේක නොයිස් කරන්නම් නැත්නම් තමිල් එකක් විදිහට පැටර්න් කරන්නම්. මට ඕනේ මම මේ හදපු අයිස්ක්‍රීම් එක වටේ තියෙන ටෙක්ස්ට් එකත් එක්ක මේක පැටර්න් එකක් කරගන්න. හරි. එතකොට මට මුලින්ම කරන්න පුළුවන් මට අවශ්‍ය ඕනේ ඒරියා එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මම යනවා edit එකට. edit එකේ මෙන්න මෙතන තියෙනවා define pattern කියලා ඔප්ෂන් එක. හරි. අර ඉලස්ට්‍රේටර් වල අපි ගත්තේ Windows ගිහිල්ලා pattern library එක මේකේ තියෙනවා මුලින්ම define කරන්න ඕනේ අපි මේක pattern එකක් කියලා. එතකොට අවශ්‍ය pattern එක විදිහට එන්න ඕනේ area එක select කරා. ඊට පස්සේ define pattern දුන්නාම අපිට මෙතන දෙන්න පුළුවන් නමක්. right. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් pattern library එකට ගිහිල්ලා අපිට මෙන්න මේ define කරපු pattern එක apply කරගන්න පුළුවන්. මම දැන් මේක කරන්නම් new window එකක් ගන්නම්. හරි. මම select කරනවා. මෙතෙන්දී අපිට අර pattern එක define කරද්දී Illustrator වගේ අමුතු versions නැත්නම් අමුතු adjustment කරන්න බෑ. හැබැයි මේක අපිට fill කරද්දී නැත්නම් pattern එක apply කරද්දී ඒ වැඩේ පොඩ්ඩක් කරන්න පුළුවන්. මම දැන් මෙතෙන්ට ගිහිල්ලා කියනවා edit fill කරන්න මේක මෙතනින් color එකක් නෙමෙයි මට ඕනේ pattern එකක් විදියට fill කරන්න. හරි. ඊට පස්සේ මම මෙතනින් තෝරලා ගන්නවා අපේ pattern එක. හරි. ඒකලා මම වෙන මොනවත් කරන්නේ නැතුව ඕකේ කරොත් එහෙම එයා ඒ pattern එක අපි හදපු size එකේම මේ විදියට fill කරගෙන යනවා. මම මේක තව ටිකක් ලොකු document එකක් ගන්නම්. අපි නිකන් ගමු සෙන්ටිමීටර් වලින් ගත්තොත් එහෙම 100ක මීටරින් මීටර එකක්. මම resolution එක පොඩ්ඩක් අඩු කරන්නම්. හරි. මම මෙතනට ගිහලා කියන edit fill මේක මගේ pattern එක මේ pattern එකේ fill කරන්න. එතකොට අර තියෙන size එක අනුව එයා repeat කරගෙන යනවා. නමුත් මෙතන filling එකේදී අපිට පොඩි option ටිකක් දෙනවා. මම යනවා edit fill අවශ්‍ය pattern එක select කරලා මම මෙන්න මෙතන script කියන එක on කරනවා.
හරි. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි පොඩි ඔප්ෂන් ටිකක්. මෙන්න මෙතන තියෙන අපි අර ඉලස්ට්‍රේටර් වල හැදුවා වගේ ඔප්ෂන් ටිකක් උදාහරණයක් හැටියට බ්‍රික් ෆිල් එකක් විදිහට දෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතෙන්දී අපිට එනවා පොඩි වින්ඩෝ එකක්. අපිට මේකෙන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට පැටර්න් එකේ ස්කේල් එක ඕන පොඩි කරන්න පුළුවන්. ඊට අමතරව ස්පේසින් එක දැන් මේකේ අපේ නිල් පාට ගතියක් තියෙන නිසා මම ස්පේස් එක පොඩ්ඩක් 0 කරන්න. එතකොට ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ ඔෆ්සෙට් එකක් අපිට හදන්න පුළුවන් මේ රෝ අතර කොච්චර ඔෆ්සෙට් එකක් තියන්න ඕනද කියලා නැත්නම් ස්පේස් එකක් වගේ දෙයක්. හරි. ඊට පස්සේ කලර් රැන්ඩමයිස් කියලා එකක් තියෙනවා. හරි. ඔකට පේන ඇති මේ කලර් සමහරක් වෙලාවට පොඩ පොඩ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා කලර් එක මේකේ තියෙන මොනවාද ඔපැසිටි ගතිය ඇඩ්ජස්ට් කරලා ඔටෝමැටිකලිම රැන්ඩම් කරනවා. ඒකෙනුත් එක්තරා ටයිප් එකේ පැටර්න් එකක් එනවා. නමුත් අපිට කලර් එක රැන්ඩමයිස් කරන්න ඕනේ නැත්නම් තියෙන කලර් එකම තියෙන්න ඕන නම් මට මේක 0 කරන්න පුළුවන්. එතකොට කලර් එක රැන්ඩම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රයිට්නස් එක රැන්ඩම් වෙන්න. මාර්කේ වගේ මේක සමහරක් ඒවා ලයිට් වෙලා තියෙනවා, සමහරක් ඒවා ඩාර්ක් වෙලා තියෙනවා. අපිට ඒකත් අවශ්‍ය නැත්නම් ඒකත් 0 කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ රොටේෂන් එක තියෙනවා පැටර්න් එකේ රොටේෂන් එක අපිට ඕන නම් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. කැමති ඇන්ගල් එකකට එන විදිහට, ওই විදිහට. එහෙම නැත්නම් 180 තිබ්බ විදිහටම. හරි. කැමති විදිහකට කරලා ඕකේ කරපු ගමන් එයා ඒ විදිහට අපේ පැටර්න් එක ෆිල් කරනවා. right? අපිට තව පොඩ්ඩක් වෙනස් විදිහේ පැටර්න් එකක් බලමු. අපි ඕපන් කරමු අපි අර ඉමේජ් එක. මෙන්න මේක. මම මුලින්ම කරන්නම් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා එන්න. මම සබ්ජෙක්ට් සිලෙක්ෂන් එකකට හරි මම මාස්ක් එකක් කරනවා. ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක විදිහට සිලෙක්ට් කරලා මම මෙයාව සිලෙක්ට් කරගන්නවා. මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් ක්ලික් එකක් දීලා. එතකොට මෙයාගේ ෂේප් එකම තමයි සිලෙක්ට් වෙන්නේ. ඊට පස්සේ මම මෙයාට කියනවා edit define pattern. හරි. vector sorry මොකක්ද ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙද්දි අපිට දෙන්න බෑ. ඒක normal එකක් විදිහට කන්වර්ට් වෙන්න ඕනේ. හරි. පරිදි එකක් විදිහට කන්වර්ට් කරා. selection එක දැම්මා define pattern. ඊට පස්සේ අපි බලමු මේක ෆිල් කරන්න. අපට ඕන අවශ්‍ය ඒරියා එකට සිලෙක්ට් කරලා ෆිල් කරන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණ ડોකියුමන්ට් එකටම edit ගියා. fill pattern එක සිලෙක්ට් කරා. මෙතන අපිට දෙන්න පුළුවන් ඕන රැන්ඩම් ෆිල්ම් එකක්. මේ රැන්ඩම් ෆිල් එකක්. මේක ඇත්තටම හරි ලස්සන වැඩක්. එයා රැන්ඩම්ලි එක පැත්තට ආරවනවා. අපි දැන් කතා කරේ බ්‍රික් ෆිල් එක. අපි බලමු ක්‍රොස් වේව් ෆිල් එක කොහොමද කියලා. ඕකේ කරපුවාම එන්න මේ විදිහට ඒකෙත් අපිට දීලා තියෙනවා ඔප්ෂන්ස් ටිකක්.
අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඒක විදිහට වැඩි කරන්න ඕන නම් එහෙම. ඕනම් කලර් රැන්ඩම් එක දාපුවම තවත් ලස්සනයි. ඕනම් බ්‍රයිට්නස් රැන්ඩම් එක අපිට නැති කරන්න පුළුවන්. ඕනම් බ්‍රයිට්නස් රැන්ඩම් එකක් දාන්න පුළුවන්. ඒලා ඕකේ කරපුවාම මොනවා විදිහට අපිට ෆිලිං එක හදා ගන්න පුළුවන්. හරි. රයිට් එකේම අපි අනිත් ඔප්ෂන් එක බලමු. edit fill cross wave ඊට පස්සේ place along the path. හරි. මේකේ අපිට ඇත්තටම පාත් එකක් ඉස්සෙල්ලා ඇන්ඩලින් ඕනේ නැත්නම් මෙයා කියන පාත් එකක් හොයාගන්න බෑ කියලා අපි අන්තිම පාත් එකක් මම යූස් කරනවා මේකට pen tool එක නැත්නම් ඒක දෙලින් ගන්න පුළුවන් විදිහට tool එක freeform එකම කොහොමද නිකන් මෙන්න අඳිනා එතකොට අපිට මෙන්න මෙතන ලේකේ පාත් එකේ ලෝඩ් පාත් එකක් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙයාට කියනවා edit fill path place along the path කියන එක. ඕකේ කරපුවාම අපිට මෙන්න මේ විදිහට path එකේ අපිට හදා ගන්න පුළුවන්. අපිට ඕන මේක දෙපැත්තටම එන විදිහට දාන්න පුළුවන් නැත්නම් එක පැත්තකින් එන විදිහට. path එකට පිළිගන්න ඕන නම් අපිට මේ විදිහට adjust කරගන්න පුළුවන්. ඒක අපි හදාගත්ත pattern එක මේ path එකේ ලස්සනට ඒ විදිහට apply කරගන්න පුළුවන්. හරි. right. අපි බලමු ඊළඟ එක. පාත් එක delete කරන්න. හරි. ආයෙ මම කියනවා edit fill ඊට පස්සේ අපිට තියෙනවා random fill එක. මේකද වෙන්නේ මෙයා randomly size එක shape එක ඒ වගේ දේවල් වෙනස් කරලා ලස්සනට අපිට fill එකක් හදනවා. අපිට ඕන random rotation එකක් දෙන්න පුළුවන්. විදිහට ඒක හදා ගන්න පුළුවන්. right. අන්තිමට තියෙනවා edit fill spiral මේක මේ විදිහට නිකන් මොකද දියසුලියක් වගේ හැදෙන ගතියක් අපිට හදා ගන්න ඕන. නිකන් අර ධර්ම චක්‍රයක් වගේ මේ විදිහට edit fill අන්තිමට අපිට තියෙනවා six symmetric fill එක. ඉගෙන ගන්නට මෙතන තියෙන එක වර්ගයේ දේවල් හැම දෙයක අප්ලයි කරන්න පුළුවන්. හරි. හරි. තව එකක් කරමු Photoshop වල. ඒ වගේම කට්ටියට fill එකට shortcut key එකක් තියෙනවා alt sorry shift F5 එක. shift F5 එක ගහලා අපිට පැන් fill එකකට යන්න පුළුවන්. නැත්නම් මේ විදිහට අපිට පැන් එක drag and drop කරලා ගන්න පුළුවන්. මෙතෙන්ද ගොඩක් වෙලාවට same ratio එකට repeat වෙන එකක් තමයි.
Right. තව එකක් නිකන් බලන්න බා හරි ගන්න. ගොඩක් වෙලාවට Photoshop එකේදී අපි කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙනවා නැත්නම් අයින් කරනවා බෑ නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම අපිට මේක එන ඉන්න. හරි ඒ හින්දා ට්‍රාන්ස්පේරන්ට් ගන්න තරමටම හොඳයි. මොකද ගොඩක් වෙලාවට නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක දෙවි ඒ කලර් ෆීල් එකත් එක්කම එන නිසා consider color and control I now apply කරනවා ඊට පස්සේ මොකද අපිට ගොඩක් වෙලාවට Photoshop වලදී ෆිල් මේ පැටර්න් එකක් ඩිෆයින් කරන්න බෑ මේ විදිහට ෂේප් එකකට. ෂේප් එක සිලෙක්ට් කරලා ගොඩක් වෙලාවට මේ පැටර්න් එකක් ඩිෆයින් කරන්න දෙන්නේ නැහැ. හරි? ඒ හින්දා අපිට ගොඩක් වෙලාවට ස්පා ෂේප් එකම තමයි ගන්න වෙන්නේ. මොකද ඒක තමයි යා ගොඩක් වෙලාවට රිපීට් කරන්නේ. සිලෙක්ට් කරා edit define a pattern edit fill ලස්සන පැටර්න් එකක් අපිට Photoshop වල ඩිසයින් කරන්න පුළුවන්. right? මේක අපි මැනුවලි ඔය විදිහට අර නිකන් හිතන්න ඕනේ මේක අපි පැටර්න් එකක් විදිහට කරන්න ගියා නම් එහෙම ඕල්ට් එක ඩ්‍රැග් කරනවා control T rotation ඔය වගේ කරනවට වඩා ඒ වගේ අවස්ථාවලදී ලස්සනට පැටර්න් එකක් විදිහට ඩිෆයින් කරගත්තා අපිට අවශ්‍ය වැඩේ අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. මේ විදිහට කරන්න පුළුවන්. නමුත් මේක වඩා අපේ ටයිම් සේවින් එකක් හා වැඩේ නම් කරන්න පුළුවන්. හරි. කටිය තේරෙනවද? තව එකක් කරන්න ඕනේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? file දාන්න පුළුවන්. හරි. කටියට වෙන මොනවද දැනගන්න ආන් තියෙන්නේ අද කරපු පාඩම් වලින්? පැහැදිලි දෙයක්.
හරි. එහෙනම් අපි අදට නවතිමු.